මල් පඳුරේ හිතෙනා සිතුවිලි මාලා ඔබගේ මුවරින් එනු මැන මද අසපාලා බැඳිලා වෙසෙමු මලහා පැතිසේ දිවර සපතේ විපතේ එකසේ බැඳිලා වෙසෙමු මලහා පැතිසේ මගේ දැසමේ දකිනා දසුන් ඔය නෙතටද අමුරේවා අදමල් පඳුරේ තිබෙනා සිතුවිලි මාලා මෙතෙක් වෙලා මේ ප්‍රසංගයේ පූර්ණ ආධිපත්‍ය දැරුවේ ආචාර්ය චන්න විජේවර්ධන. නමුත් සිනස්ථා පදනමේ උපදෙස් පරිදි දැන් මේ ප්‍රසංගයේ අධ්‍යක්ෂණ කටයුතු කරන රවින්ද්‍ර මුණසිංහ මහත්මයා කිව්වා මට මේ ඉයර්පීස් එකක් දාගන්න. ඉයර්පීස් එක දාගත්තයින් පස්සේ හරි. ඔව් මට කියනවා මේ ඔයාගේ කතාව නවත්තන්න වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න කට්ටියටම ආරාධනා කරන්න කියලා. හොඳයි අපි එහෙනම් මාත් එකතු වෙන්නම් ඔබත් එකතු වෙලා බලමු මොකද්ද මේ වෙන්නේ කියලා.
මොකක් හරි කතාවක් තියෙනවා. හැබැයි මේ කතාවේ අවස්ථා සම්බන්ධය හදාගන්න චන්න විජේවර්ධනයන්ට ආරාධනා කරනවා. දැන් එතකොට මේ මම දැක්ක මෙතන වාඩි වෙලා සියලු වැඩ කරමින් ඉන්නවා. එතකොට මේ වැඩේ ගැන හං කවිසියක්වත් අදහසක් නැද්ද? මම මේ බැලුවේ ඇයි මේ ක්ලිප් එක පෙන්වන්න කියලා. මේ පියවර 23 ගැන මම කැමතියි පුංචි අදහසක් එකතු කරගන්න මේ වෙලාවේ. මම හිතන 600කට වැඩිය නිර්මාණ කරලා තියෙනවා රිදී රැයක් එකට පමණක්. හැම නිර්මාණයක්ම වෙනස්. හැම නිර්මාණයකදී මම පාවිච්චි කරේ එකම දෙයක් තමයි පිටින් කිසිම චලනයක් අරගෙන ආටිස්ට් කෙනෙක්ට දැම්මේ නැහැ. මම නළු නිලියන්ගේ චලන වලින් තමයි ටයිම් ස්පේස් එනර්ජි එක වෙනස් කරලා මම ඔවුන්ගේ චලන වලින් තමයි මේක නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම හිතන විදිහට සිනමාවයි නර්තනයයි මුසු කරපු ඒ සංයෝජනේ ඒ ජෙල් කරපු එක තමයි රිදී රැයක්. මේ දෙක එකට ජෙල් වුණා. මොන නමෙන් නළු නිලියන් එක්කව කියලා සම්දර්ශනයක් කරොත් ඒකට කියවෙන්නේ රිදී රැයක් කියලා. මොකද ඒ සන්නාමය ඉතාම ප්‍රබලයි. හොඳයි. තව පුංචි විධානයක් ආවා මේක කියන්න ඕන මේ වේදිකාවේ පිටුපස්සේ ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කිව්වා මම මේ ඔයාලට කියන්නේ මේ මගේ නම නම් මේක කියන්න මෙපා ඔක්කොම චන්න තමයි කියලා කිව්වා. හොඳයි අපි අත්පොල සරහඬකින් ආරාධනා කරමු 7Lට එන්න වෙනවා. මං හිතනවා මේ දැන් ජනු ඇතුළු පිරිවරත් ඇවිල්ලා ඉන්නකොට මෙහෙම බෙරක් තියනකොට මොකද කරන්න ඕන? නටවන්නම ඕන. අපි ඉස්සර වෙස් පූජා කියලා එකක් නටනවා. ලංකාව හැමතැනම නටලා තියෙනවා. ඒ කොටසකුත් බලමු නේද? මේ යුගලය ගැන රවි අයියා තරම් හොඳට අපිට කියා දෙන්න කවුරුත් නැහැ මෙතන. ඒ තරම් ජ්‍යෙෂ්ඨයෙක්. ඉතින් ඒ නිසා රවින්ද්‍ර රන්දනීය කලාකරුවට මම ආරාධනා කරනවා ඉතුරු ටික පූර්ණේ කරන්න. රිදී රැයක් මේ 23 වෙනි අවුරුද්දේ අපි ඒ දීර්ඝ ගමනක් ආවා. ඒ ගමනේ ඒක කියා නිම කරන්න බැරි මහා ඒ ආලෝකය එහි තිබුණ ඇත්තටම ජීව ශක්තිය චන්න අවුරුදු 23ක් මේ ලෝකේ මම පැහැදිලිව දන්නවා මට කිව්ව හැකි ඒක ස්ථිරව ලෝකේ කොහෙවත් මේ දේ වෙලා නැහැ. අවුරුදු 23ක් එකම නර්තන ශිල්පියෙක් එකම නිර්මාණ ශිල්පියෙක් වුණ නර්තනයේ පමණක් නෙවෙයි මහා නිර්මාණවේදියෙක්. රිදී රැයක් ප්‍රසංගය මේ තරම් මට්ටමකින් මේ තරම් කාලයක් මේ ලංකාව පුරා විතරක් නෙමෙයි ජාත්‍යන්තරයක් ජයග්‍රහණය කළේ මේ දෙන්නගේ එකමුතුව. ඒ රත්තරම් මුදුවට ලස්සන උපවැටුණු නිල් මැණිකක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි අසේකා. ජාත්‍යන්තර කලාකරුවන් රඟ දක්වපු වේදිකාවල ඇය රඟ දක්වමින් මව්පිය දෙදෙනා දුන්නු අත්වැල බොහොම ආදරයෙන් අපේ සම්ප්‍රදාය නව්‍යකරණය කරමින් ඉදිරියට රැගෙන යනවා. අපි දැක්ක මේ ඉන්දියාවේ ලස්සන ඇක්ට් එකක්. ගොඩක් අය ගැන කතා කරා. අජිත් මාමයි උදේ මාමයි ඉන්නවා. එන්න ඉස්සරහට. සියල්ලම සැලසුම් කරලා අහිංසකව බලාගෙන ඉන්න සිනෙස්ටා පදනමේ සභාපතිතුමන්ට අපි ආරාධනා කරනවා වේදිකාවට ගෞරවයෙන් ඊළඟ ගෞරව මොහොත සඳහා අපිව එකතු කරන්න. හැමදාම සිනෙස්ටා පදනම ඉදිරිපත් කරන රිදී රැයක් සන්ධ්‍යාවේ
කලාකරුවෙකු අභිනන්දනය කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. අද අපි එහෙම මොහොතක් දැක්කේ නෑ. දැන් ඒ මොහොතට අපි එළඹෙනවා. සාම්ප්‍රදායික නර්තන පරපුරක කමටහන් ලැබ නූතන නර්තන කලාව නව්‍යත්වයෙන් අභිනන්දනය කළා වූද නව පරපුරකට නව මංතනා සිනමාව හා නර්තනය සුසංගත කොට රිදීරයක් වේදිකාව වෙනුවෙන් සිනමාත්මක නර්තනය හඳුන්වා දුන්නා ඌද දේශීය නර්තනයට ජාත්‍යන්තර අගයක් නිර්මාණය කළා ඌද ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය කලාසූරී චන්න විජේවර්ධනයන් වෙත සිනෙස්තා පදනම මගින් පිරිනැමෙන උත්තමාචාර්යයි මේ. සාම්ප්‍රදායික නර්තන පරපුරක උරුමයෙන් පන්නරය ලැබ නූතන නර්තන කලාව පෝෂණය කළා වූද නව පරපුරකට කමටහන් දෙමින් නර්තන රීතීන් නව්‍යත්වයෙන් සැරසුවා වූද රිදී රැයක් කරලිය උදෙසා සිනමාත්මක නර්තනයේ විචිත්‍රත්වය අර්ථ ගැන්වූ ප්‍රවීණ නර්තනවේදිනී උපුලි පනී භාරත වෙත සිනෙස්තා පදනම මගින් පිරිනමන උත්තමාචාර්යයි මේ. සාම්ප්‍රදායික නර්තන පරපුරක උරුමයද නූතන නර්තන කලාවේ කමටහන්ද මව්පිය උරුමයෙන් ලැබ නව නර්තන හැඩතල ඔස්සේ කරලිය ඔප්නංවමින් රිදීරයක් වේදිකාව වෙනුවෙන් සිනමාත්මක නර්තනය හැඩගැන්වූ නර්තනවේදිනී අසේකා විජේවර්ධන වෙත සිනෙස්තා පදනම මගින් පිරිනැමෙන උත්තමාචාර්යයි මේ. පාවෙලා ගියාවේ මදහස කැන්දවාවි සෝබනී පේන පේන මානේ රුද්දිස් නවස්සවාවි හැඟුම් මාලිගාවේ රාජනී සෘංගාරේ දේවි දේවි වදයකි ජීවිතේ වී පැණි පිරිලා ඇතේ මත්විලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අප